හායි කොහොමද? ඔන්න අපි අද රසම රස පෑන්කේක් එකක් හදාගන්න යන්නේ. මේ තියෙන්නේ පාන් පිටි. පාන් පිටි ටිකක් ඕන. ඒ වගේම මේ තියෙන්නේ කෙසෙල්. කෙසෙල් මම පෙති කපලා අරගෙන තියෙනවා. කැමති කෙසෙල් වර්ගයක් ගන්න. ඉතරයක් අරගෙන තියෙනවා. ඒ වගේම සීනි පොඩ්ඩක් ගන්න රස අනුව. බේකින් පවුඩර් ටිකක් ඕන කරනවා. බටර් චුට්ටක් වගේම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ගන්නවා. ඉතින් ඉස්සෙල්ලාම මෙන්න මේ ಜಾති ඔක්කොම එකට දාලා මම හොඳට බ්ලෙන්ඩ් කරලා පේස්ට් එකක් හදාගන්නවා. හැබැයි මේකට කෙසෙල් එකතු කරගන්න එපා. කෙසෙල් ටික අයින් කරලා අනිත් ටික විතරක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා හදාගන්න. මෙන්න මේ වගේ පේස්ට් එකක් හදාගන්න ඕනේ. ඉතින් මම ලුණු ටිකක් එකතු කරනවා අවුරුද්දට වැඩි නිසා බබාට. කොහොමද මේ රස පෑන්කේක් එක හදාගන්නේ කියලා බටර් චුට්ටක් එහෙම පෑන් එකට දාගෙන මෙන්න මේ විදිහට අර හදාගත්ත බැටර් එකේ කෙසෙල් පෙති ටික ගිල්ලලා ඊට පස්සේ හොඳට මේ ටික හොඳට දවටගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට දාලා සාමාන්‍ය විදිහට පෑන්කේක් ටික හදාගන්න තමයි තියෙන්නේ. හරිම රසයි වෙනස්ම විදිහක්. එහෙනම් හදලා බලන්නකෝ රස කොහොමද කියලා. අපේ චුටික්කි නම් හරිම ආසාවෙන් කෑවේ.